මොනවාරි දේවල් වලට ඇබ්බැහි වෙලා කිව්වට ඔය මොන ඇබ්බැහි වීමක තුලින් වුණත් ඇතුලේ වැඩ කරන්නේ රාගය, ද්වේෂය, මෝහය. ඒ නිසා මේවට ඇබ්බැහි වෙලා මේ යන සංසාරය ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් යම් විදියකින් හරි ওই වාගේ සංසාර ගමනකදී අපිට බණ අහන්න හිතුණානේ, ආස හිතුණානේ. අපිට පොයට සිල් ගන්න ආස හිතුණානේ. අපිට පැවිදි වෙන්න ආස හිතුණානේ. මේක නම් අපිට සංසාරේ සතුටු වෙන්න පුළුවන් කාරණා. ඇයි මේ හුරුව වරදින්නේ. ඔබ මේ පොයට ධර්මය අහන එක ඊළඟට හැමදාම ධර්මය අහන්න පුරුදු වෙච්ච එක වරදින්නේ. ඒ නිසා සෑයවල් හොයා ගිහිල්ලා වඳින්න. බෝධීන් වහන්සේලා හොයා ගිහිල්ලා වඳින්න. ඒ උතුම් දේවල් සොයාගෙන යන හුරුව ඇති කරගන්න. ධර්මය අහනකොට වැරදි අඩුපාඩු අත්හරිනදී හුරු කරගන්න. දැන් මට හිතුනේ පින්වත්නි, දැන් තමන්ගේ ජීවිතේ තියෙන වැරද්දක් කියලා කියන්නකෝ. මේ වාගේ ධර්ම දේශනාවක් අහලා ඒ වැරද්ද කෙනෙක් අත්හරිනවා නම්, මේ වාගේ ධර්ම දේශනාවක් අහලා කවුරු හරි කෙනෙක් වැරද්දක් අත්හරිනවා කියලා හිතන්නකෝ. එහෙම වැරද්දක් අත්හරිනවා නම් මේ සංසාරේ ගොඩාක් කරදර දුක්ඛම් කටළු මැද්දේ පැවිදි වෙලා අපි ධර්මයේ දේශනා කරද්දී අපේ බණකුත් අහලා මෙහෙම වැරදි අඩුපාඩු අත්හැරලා ධර්මයට එන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා දෙව්ලොව ඉපදිච්ච ගමන් මාර්ගඵලලාභී දිගුරු ඉදිරියේ දමනය වෙනවාමයි. රහතන් වහන්සේලා ඉදිරියේ දමනය වෙනවාමයි. බුදු කෙනෙක් ළඟ නම් දමනය වෙනවාමයි. අද කාලෙත් අපේනොත් බණ අහලා කෙනෙක් ජීවිතය යහපත් පැත්තට ගන්නවා නම් බුදු කෙනෙක් ළඟ ධර්මය අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙනවාමයි. ඒ නිසා පින්වත් දරුවනි, මේ ඔබට කියන්නේ ඔබගේ ජීවිතේ මොකක් හරි අඩුපාඩුවක් දැම්ම අත්හැර ගන්න. මේ හැබ්බැහි වීම අත්හැර ගන්න. ධර්මය අහලා. ධර්මයේ ඉදිරිය අත්හැරියා කියන්නේ ඔබට බුද්ධ ශාසනය වරදින්නේ.